ඔන්න කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක මේ විදිය වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ගොඩක් කල් ඉඳන් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු වුණා. ඒ වීඩියෝ එක තමයි දැන් මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි. වීඩියෝ එක බලන්න කලින් ඔයගොල්ලන්ට මම පොඩි අවස්ථාවක් දෙනවා. මං අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට ගෙස් කරන්න. හරි. දැන් එහෙනම් මගේ වීඩියෝස් හැමදාම බලන කෙනෙක් නම් හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ දාන්න කමෙන්ට් එකක් දැන් මං ගෙනල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. මම දන්නවා කොහොමත් ඔයගොල්ලෝ මාත් එක්ක මම මේ විදිහට වීඩියෝස් මොකුත් පෙන්වන්නේ නැතුව මේ විදිහට කතා කරන වීඩියෝ වලට මං හිතනවා ඔයගොල්ලෝ ආස ඇති කියලා මට ඒක දැනෙලා තියෙනවා. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට මාස ගානක ඉඳන් පොරොන්දු දිදී මේ වීඩියෝ එක ගේනවා කී හිටියා. ඉතින් අන්න ඒ වීඩියෝ එක තමයි මේ මාස ගානකට පස්සේ මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ මං මේ ගෙනාව වීඩියෝ එක මොකද්ද කියලා ඔයගොල්ලෝ නිකන් හිතලා මට කමෙන්ට් එකක් දායි කියලා. කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට දැන් මම වීඩියෝ එක කරනවනේ. හරි. වීඩියෝ එක මොකද්ද දන්නවද? ඔයගොල්ලෝ මම ගෙනාව වීඩියෝස් වලට මේ වෙනකන් දාපු කමෙන්ට්ස් තියෙනවනේ මම හිතන්නේ මං හැමදාම ඔයගොල්ලෝ දාපු කමෙන්ට්ස් වලට මම රිප්ලයි වීඩියෝ එකක් ගේනවා කියන චේතනාවෙන් සෑහෙන දවසක ඉඳන් මම වීඩියෝස් වලට මේ රිප්ලයි කරේ නැහැ. මම වීඩියෝ එකක් ගේනවා කී හිටිය වීඩියෝ වලට රිප්ලයි කරේම නැහැ. ඉතින් මං අද හිතුවා ඒ ඔයගොල්ලෝ දාපු හැම රිප්ලයි එකකටම නෑ හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙන්න. හරි. ඉතින් එහෙනම් යන් අපි වීඩියෝ එකට channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අද අලුතෙන් channel එකට එකතු වෙන කෙනෙක් නම් මාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකේ subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. අද නම් එකතු උනේ අද තමයි ඔයා මගේ වීඩියෝ එකක් පළවෙනියෙන් බැලුවා කියලා චුටි කමෙන්ට් එකක් දාන්න. හරි. යම් වීඩියෝ එකට. මට හිතාගන්න බෑ මේක කොහොම කරන්නද කියලා මේ වීඩියෝ එක. මොකද කමෙන්ට් සෑහෙන තොගයක් තියෙනවා. හැමදාම වීඩියෝ එකක් කරන්නම් කී හිටියා. කමෙන්ට්ස් ටික ඔක්කොම පස්සට ගියා. දැන් ඒවට රිප්ලයි කරන එක හොඳයිද මම කමෙන්ට් එකක් දාලා රිප්ලයි කරන එක හොඳයිද කමෙන්ට් එකට? එහෙම නැත්නම් මේ විදිහේ වීඩියෝ එකකින් රිප්ලයි කරනවද කොහොමද කියලා මම සෑහෙන කල්පනා කරා. කල්පනා කරලා මම තීරණය කරා ඔයගොල්ලෝ දැන් අහලා තියෙන ප්‍රශ්න තියෙනවනේ අන්නේ ප්‍රශ්න වලට මම මේ වීඩියෝ එකෙන් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඊට පස්සේ ඔක්කොටම පොදුවේ මම රිප්ලයි කරනවා කියලා. හරි. එහෙනම් ඒ විදිහට තමයි දැන් අද මම කරන්නේ. හරිද ළමයි? මම වතුර බෝතලයක් එහෙමත් පුරවලා ළඟට ගත්තා. මොකද මේ නැත්තම් මේ ඔක්කොටම රිප්ලයි කරලා ඉවරෙදි මගේ තොල කටත් එක්ක වේලෙයි. ඒක නිසා. හරි. එහෙනම් ඔන්න දාලා තියෙනවා දිනේෂා ලක්මාලි මේ නංගි හැමදාම මගේ වීඩියෝස් බලන කෙනෙක් හැමදාමත් මට කමෙන්ට්ස් උත් දානවා. ලස්සනයි මැනික දිනෙන් දින බැවලේවා ඔයා. ආදරේ ජයෙන් ජයම වේවා තුරුණුවන් සරණයි. ඔයාටත් ජයෙන් ජයම වේවා තුරුණුවන් සරණයි. ඊට පස්සේ කල්හාරි හැපි නිව් ඉයර් ඩාලින් කියලා දාලා දෙනවා. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මේක ටිකක් අමාරු වැඩක් ළමයි. ඊළඟට මම ගහගෙන තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ මට ඇත්තටම පේන්නේ නැහැ මොනවාද ඒ ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා මම අර වීඩියෝ සීරීස් එකක් දැම්මනේ. අන්න ඒ වීඩියෝ සීරීස් එකට දාලා තියෙන ඉමෝජිස් වලට මම රිප්ලයි කරන්නේ නැහැ. මොනවා හරි කමෙන්ට් එකක් දාලා තියෙන එකට heya keya vlog එකක් ඕන කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම heya keya vlog එකක් අරන් එන්න. ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගහගත්ත ස්ක්‍රීන්ෂොට් වල මොකුත් පේන්නේ නැහැ. මේ අර දිගට ස්ක්‍රීන්ෂොට් ගහගත්තේ වගේ. ඉතින් ඒක නිසා මට ඒවට රිප්ලයි කරන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. වීඩියෝ එක කරන්නම් කියලා ගත්තට මං හිතන්නේ මට මේ ගහගත්ත ස්ක්‍රීන්ෂොට් වලින් වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ.
ඉතින් මම නැවතත් ස්ක්‍රීන්ෂොට් ටික ගහගෙන ඔයගොල්ලන්ට වීඩියෝ එක අරන් එනවා කියන පොරොන්දුව මත මම දැන් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉක්මනට ගිහිල්ලා මම ස්ක්‍රීන්ෂොට් ටික ගහලා මේ වීඩියෝ එක නැවත අරන් එන්නම්. එහෙම තමයි ඉතින් නේද? ඔහොම තමයි. හරි. එහෙනම් ඉතින් මං ආවේ එකේ මම දැන් ඔයගොල්ලොත් එක්ක මොන හරි චුට්ටක් කතා කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද අලුත් අවුරුද්ද 2025 කොහොමද ඔයගොල්ලන්ට ගෙවුනේ? මම ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එකක්ම අරන් ආවා. මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ සීරීස් එකම බලන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න මොනවම හරි දෙයක් තියෙන්නේ නැති කියලාත් මම හිතනවා. දැන් මේ වීඩියෝ එක කරන්න ගත්ත එකේ මම දැන් ඔෆිස් ඇරිලා ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා ඉතින් දැන් මේකප් මොකොත් දැම්මේ නැහැ උනාට මම පවුඩර් ටිකක් ගාලා ඉතින් ආවනේ දැන් මේ වීඩියෝ එක කරන්න ලෑස්තිලා ඉතින් ආවෙකේ මොන හරි චුට්ටක් කතා කරමු නේද ඉතින් මොකද මේ මගේ උත්සාහයක් මම ගත්තනේ ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් ටික හරියට වැදිලා නැහැ ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ හරි ඉතින් එහෙනම් ඔන්න කමෙන්ට් බලන්න ආවට කමක් නැහැ දැන් කමෙන්ට් වල රිප්ලයි කරන්න වෙන්නේ නැහැ ළමයි මොකද මේ ස්ක්‍රීන්ෂොට් ටික වැදිලා නැහැ හරි ඒක නිසා අපි දැන් මොනවා හරි කතා කරමු දැන් කොහොමද ඔයගොල්ලන්ගේ 2026 අවුරුද්ද හොඳින් ගෙවෙනවද මගේ 2026 අවුරුද්ද නම් හොඳයි කියන්න බෑ තාම ඉතින් අවුරුද්දේ මුල තව අවුරුද්ද ඉස්සරහට යද්දි තමයි අපිට ඇත්තටම අවුරුද්ද හොඳයිද කියන එක දැනගන්න වෙන්නේ ඉතින් කවුරුත් අපේ අවුරුද්ද හොඳ කරන්නේවත් නරක කරන්නේවත් නැහැ. අපිම තමයි අපේ අවුරුද්ද හොඳ කරගන්නේ සහ නරක කරගන්නේ හැමදේම. ඉතින් ඒක නිසා අපිට පුළුවන් හැමදාම හොඳ විදිහට ඉන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම හැමදාම සතුටින් hina වෙලා ඉන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම මොනවද ඉතින් අප්ඩේට්ස් ඔයගොල්ලෝ මගෙන් හා කියා රූටින් එක කියලා තිබ්බනේ. ඉතින් මම හා කියා රූටින් එක අනිවාර්යෙන් ගේනම් මේ දවස්වල මම පාවිච්චි කරන්නේ පතිකා එකේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ඊට අමතරව පතිකා එකේ හෙයා ක්‍රීම් එක පාවිච්චි කරනවා ඔය ටික තමයි හෙයා කෙයා රූටින් එක විදිහට මගේ තියෙන ඊට අමතරව මම ඉතින් එදා ඉඳන්ම ගන්න රූබේස් එකේ හෙයා ඔයිල් එක දානවා ඊට අමතරව E විටමින් එහෙම ගන්නවා ඊට අමතරව අය මොනවද මම ඔයගොල්ලන්ට 2026ට රීසෙට් වීඩියෝ සීරීස් එකක්ම ගෙනාවා මම හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මේ වීඩියෝ සීරීස් එක බලන්නේ නැති කියලා ඔයගොල්ලෝගේ ජීවිතේට අනිවාර්යෙන් එකකින් මොනවා හරි දෙයක් එකතු වෙන්නේ නැති කියලාත් මම හිතනවා අපි ඒක 2026 ආරම්භයට විතරක් සීමා කරන්නේ නැතුව අපි හැම මාසෙම අවසානයේ අපේ ලයිෆ් එකට පොඩි රීසෙට් එකක් ගමු කියන අදහස තමයි මගේ දැන් තියෙන්නේ මම හිතුවා එතකොට දැන් ජනවාරි ඉවර වෙන්න එනකොටත් පෙබරවාරි මුලට කලින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මන්ත්ලි ඔයගොල්ලන්ට රීසෙට් වීඩියෝ සීරීස් එකක් අරන් එන කොහොමද අපි අලුතෙන් මාසයක් පටන් ගත්තී අපේ වටපිටාව සුද්ධ කරලා එතකොට අපේ බෙඩ් ෂීට් එහෙම මාරු කරලා එතකොට ගෙදරට පොඩි ක්ලීනින් පාරක් දාලා ওই දේවල් ඉතින් කරනවනේ ඒක නිසා අපි බලමු මේ අවුරුද්ද පුරාවටම කන්ටිනියු අපේ රීසෙට් වීඩියෝ සීරීස් එකක් අවුරුද්ද පුරාවටම ගෙනනම් එක මාසයකට එක ගානේ කියලා තමයි මම හිතන් ඉන්නේ බලමු ඉතින් ඒවා මේ අවුරුද්ද පටන් ගන්නකොටම තියෙන බලාපොරොත්තුනේ අවුරුද්ද පටන් ගන්නකොටම බලාපොරොත්තු තියෙනවා ජනවාරි පෙබරවාරි මාර්තු කොහොමත් ඔය මේ ගැම්මෙන් යන්න පුළුවන් ඊට පස්සේ අවුරුද්දත් එක්ක ඔන්න චුට්ටක් අවුරුදු නිවාඩුවට කලින් වැඩ ටික කරගන්න ඕන වෙලා චුට්ටක් එහෙම හැවීමක් වෙනවා ඊළඟට අවුරුදු දවස් ටික කොහොමත් බිසි වෙනවා ඊට පස්සේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔෆිස් ගිහිල්ලා ආයෙත් වැඩ කලබලෙත් එක්ක ආයෙත් චුට්ටක් ඔන්න වීඩියෝස් දාන එක පොඩ්ඩක් පරක් ඊළඟට ඔන්න මැයි වල ඉතින් දාන්නම් කියලා පටන් ගන්නවා ඊට පස්සේ ආයෙත් ඉතින් වෙසක් දන්සල් ඕවත් එක්ක ආයෙ චුට්ටක් පරක් වෙනවා ඊට පස්සේ ඉතින් කොහොම තමයි ඉතින් මැයි ජූනි ජූලි ඔය විදිහට අගෝස්තු විතරේදී අම්මට සරි ඔන්න මතක් වෙනවා කෝ දැන් මම මේ අවුරුද්ද ප්ලෑන් කරපුවා කෝ මගේ ගෝල්ස් වලට ගියාද ඔය මේවා පටන් ගෙන ආයෙ මතක් කරලා රත් වෙලා ආයෙ දුවනවා අපි ඉතින් ඔන්න ඉතින් ඒක නිසා හරි කොහොම හරි කමක් නැහැ අපි ඉතින් මේ බලමු මේ හැම මාසයකටම එක ගානේ රීසෙට් වීඩියෝ එකක් අරන් එන්නම් මම හිතනවා ඒක ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ඊට අමතරව මම එදිනෙදා මම කන කෑමවල වීඩියෝ දෙකක් මම හිතන්නේ දැම්මා. ඒ වීඩියෝ දෙකටත් ගොඩක් ප්‍රතිචාර තිබුණා. ගොඩක් අය කැමති ඒවට.
ඩයට් වලට කන කෑම නෙවෙයි එදිනෙදා කන කෑම මේ විදිහට අරන් එන්න කියලා ඔයගොල්ලෝ ඉල්ලලා තිබුණා. ඉතින් මම එහෙමත් අරන් එන්නම්. ඩයට් කරන්න කන කෑම වලට වඩා ඇත්තටම මේ සාමාන්‍ය එදිනෙදා කන කෑම කොහොමත් රසයි. ඉතින් මේ ඔයගොල්ලොත් ඒවට ආසයිනේ මම ඒක නිසා අරන් එන්නම් ඔයාලට මේ වීඩියෝ. එතකොට ඉතින් 2026 අවුරුද්දට කලින් මම්මට පොඩි ලුක් එකේ වෙනසක් කරා කියලා කිව්වනේ මම කොණ්ඩේට කලර් එකක් දැම්ම. කට්ටිය කොණ්ඩේ හැදුවද කියලා අහලා තිබුණා. කොණ්ඩේ හැදුවේ නැහැ. කොණ්ඩේට කලර් එකක් දැම්ම විතරයි. ඉතින් ඒකලා ඉතින් අර කලර් එක හොඳට පේන්නත් එක්ක පොඩ්ඩක් අයන් කරනවනේ. ඒ අයන් කරපු පාර තමයි අර ස්ට්‍රේට් කරා වගේ තිබුණේ. ඒ උනාට කොණ්ඩේ මම හැදුවේ නැහැ. කොණ්ඩේ කොහමද ස්ට්‍රේට් නම් කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කලින් කියලා දෙනවා. ඔයා කලින් ඉඳන් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් දන්නවා. මගේ කොණ්ඩේ එක සැරයක් මම සම්පූර්ණයෙන්ම ස්ට්‍රේට් කරා. එකපාරක් නෙවෙයි දෙපාරක් කරා. මගේ කොණ්ඩේ සෑහෙන්න ඩැමේජ් වුණා. එක්ක මම කරපු ප්‍රොඩක්ට් එකේ අවුලක් එහෙම නැත්නම් මම කරපු තැනේ අවුලක්. මොකද්ද දන්නේ නැහැ. නැත්නම් මම හරියට ඒක මේන්ටේන් කරේ නැහැ. හරි මොනවා හරි හේතුවක් මත මගේ කොණ්ඩේ සෑහෙන්න ඩැමේජ් වුණා. ඊට පස්සේ මට කොහොම හරි තේරුණා මට ලැබිලා තියෙන මේ කොණ්ඩේ තියෙන මට මේ උපතින් ලැබිලා තියෙන මගේ කොණ්ඩේ තියෙන මේ විදිහ තියෙන්නේ මේ පොඩ වේවි කොණ්ඩයක්නේ මට තියෙන්නේ අන්න ඒ කොණ්ඩේ තමයි මට ගැලපෙන්නේ ඒ අර වෙන මොකුත්ම කරාට මට වැඩි ගැලපෙන්නේ නැහැ කියලා මම තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා මම දැන් කොණ්ඩේ චුට්ටක් යටින් ට්‍රිම් කරන ඒවා එතකොට කලර් කරන ඒවා ඒ වගේ දේවල් කරනවා. හැබැයි ඒවත් ඉතින් අර ඕව යන්නේ නැහැ මම පොඩි ලිමිට් එකක තමයි ඒවා කරන්නේ. මොකද මේ මට ඕන වැඩි දේවල් කරාම කැතයි කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා හරි ඊට පස්සේ ආය මොනවද මම දැන් ඔයගොල්ලෝ මට මේ කමෙන්ට් දාලා අහලා තිබ්බ ඒවා වගේ මතක දේවල් තියෙනවනේ. අන්න ඒවා තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගොඩක් ප්‍රතිචාර තිබුණා මම අර ගෝල් සෙට් කරගන්න එක. එතකොට ගෝල් එකකට අපිට තියෙන්න ඕන මොනවාද අපිට යම් කිසි කාලයක් තියෙන්න ඕන. එතකොට විෂන් බෝඩ් එකකට විතරක් අපේ ගෝල් සීමා වෙලා වැඩක් නැහැ. අන්න ඒ විදිහේ මම රීසෙට් වීඩියෝ එක හරහා වීඩියෝ එකක් කරා. ඒකට ඇත්තටම ගොඩක් ප්‍රතිචාර තිබුණා. මම ඒක ගොඩක් උවමනාවෙන් කරපු වීඩියෝ. ඒ කියන්නේ හැම වීඩියෝ එකක්ම ගොඩක් උවමනාවෙන් තමයි කරන්නේ. ඒ වුණාට මම ඒකට කරුණු හෙව්වා. කරුණු හොයලා තමයි මම මේ වීඩියෝ එක කරුණු හොයලා මම කරන දේවල් ගැන හිතලා ගොඩක් කල්පනා කරලා ඒ විදිහට කරපු වීඩියෝ එකක් ඒක. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අවුරුදු මුල මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාලගේ ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා. නිකන් රැල්ලට විෂන් බෝඩ් හදලා විෂන් බෝඩ් එක නිදියලා නැගිටින ඇද ඉස්සරහින් එල්ලගෙන විශ්වයට ස්තුති කරගෙන මට අරව දෙන්න මේවා දෙන්න මේ කියලා ප්‍රාර්ථනා කර කර වතුර බොන්නවත් කොට්ටයට ලියුම් ලියලා දාගන්නත් ඒ වගේ කිසි දෙයක් නොකර ඒ විදිහේ මෝඩ වැඩ කරන්න එපා. අපි මහන්සි වෙන්න ඕන අපේ ඉලක්ක වෙනුවෙන්. එතකොට තමයි අපිට අපේ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපිට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට ලැබෙන්න තියෙන දේවල් විෂුවලයිස් කරලා ඒ ගැන සිහින දකින්න, ඒ ගැන සතුටු වෙන්න, කවදා හරි ඒ තැනට යනවා කියන විශ්වාසය හිතේ ඇති කරගන්න. හැබැයි කිසි දෙයක් නොකර හොඳට බත් පිඟානක් කාලා කොට්ටයට ලියුම ලියලා දාලා නිදා ගන්න එපා. ඒක වෙන්නේ නැහැ. උදේට නැගිටලා ජනේල දිහා බලාගෙන කිව්වා කියලාවත් මේ වතුර වීදුරුව බිව්වා කියලාවත් තියෙන අඩියක් ගානේ ඒවා ප්‍රාර්ථනා කරා කියලාවත් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව ආශිර්වාදේ තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්නත් ඕන. ඉතින් ඒක නිසා ඒකත් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕන. ඊට පස්සේ මොනවද තව කියන්න මගේ ලයිෆ් එකේ ඉතින් මේකෙන් දැන් විශේෂයෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තියෙන දේවල් තමයි මම මේ කියන්නේ. මොකද දැන් වීඩියෝ එක කරන්න ආවේ කියලා දැන් වීඩියෝ එක කරන්න ස්ක්‍රීන්ෂොට් ටික හරියට වැදලා නැති නිසා ඉතින් අනිවාර්යෙන් මේ මොකක් හරි වීඩියෝ එකක් කරලා ඉතින් ඔයගොල්ලන්ට මේ මගේ අදහස් ටික බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ මොකද්ද ඔයගොල්ලෝ මගෙන් ගොඩක් අය අහලා තිබුණා මොකද්ද මම රූම් ටුවර් එක දාපු වීඩියෝ එකටත් ඔයගොල්ලෝ යපු කමෙන්ට් වලට රිප්ලයි කරේ නෑ. අනේ බණින්න නම් එපා එච්චර කල් ඉඳන් වීඩියෝ වලට රිප්ලයි කරේ නෑ කියලා. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. රිප්ලයි නොකර හිටියේ මේ ඉතින් මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ විදිහට කමෙන්ට් වල රිප්ලයි කරන වීඩියෝ එකක් අරන් එනවා කියලා හිතන් හිටියනේ. ඒක නිසා
මම එතනදී ඔයගොල්ලොන්ට මගේ රූම් එකේ මම මිරර් ටේබල් එක arrange කරගෙන තියෙන්නේ කොහොමද, මම මගේ wardrobe එක arrange කරගෙන තියෙන්නේ කොහොමද, මගේ stud මේ මගේ table එක කොහොමද තියෙන්නේ, ඔය දේවල් එකින් එක පෙන්නුවේ නැහැ. එහෙම පෙන්නුවේ නැත්තේ එහෙම ඔක්කොම පෙන්වන්න ගියොත් වීඩියෝ එක දිගත් වෙනවා. මොකද මං කාමරේ හදාගත්ත අලුතමනේ. එතකොට මං මේ කාමරේ ගැන මම ඒ දවසේ විතර නෙවෙයි අදටත් මම මාරම සතුටුයි. මම හිතපු ඩ්‍රීම් රූම් එක තමයි මගේ ළඟ දැන් තියෙන්නේ. ඒක මම මාර විදිහට වින්දා. එතකොට මට ඔයගොල්ලොන්ටත් ඕනේ ඒකේ විදිහට දෙන්න. නැතුව මම මගේ මේ කබඩ් එකේ මේවා තියෙනවා, මෙතන මම ඔෆිස් අඳිනවා තියෙනවා, ඕ පෙන්නන්න ගියොත් අර තියෙන ලස්සන චුට්ටක් අඩු වෙනවා. එතකොට තියෙන ආකර්ෂණීය ටිකක් අඩු වෙනවා වගේ මට අන්න එහෙම දෙයක් හිතුණා. ඒක නිසා තමයි මං ඉස්සරම ඔයගොල්ලන්ට මගේ ඩ්‍රීම් රූම් එක මම හිතපු විදිහට මම මෙහෙම තමයි හදාගත්තේ. ඒක මේ විදිහට තියෙන කියලා හරිම අර කාම් වයිබ් එකකින් මට ඔයගොල්ලන්ට හරිම ඉස්තටික් විදිහට මගේ රූම් එක පෙන්වන්න තමයි ඕන උනේ. ඒක නිසා තමයි මම මේ විදිහේ වීඩියෝ එකක් කරේ. මම ඔයගොල්ලන්ට ළඟදිම මගේ රූම් එකේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක කොහොමද arrange කරගෙන තියෙන්නේ, wardrobe එකේ මොනවද තියෙන්නේ, මගේ ටේබල් එකේ මොනවද තියෙන්නේ කියලා ලස්සනට ඕගනයිස් කරපු වීඩියෝ එකකුත් ළඟදිම අරන් එනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේ අවුරුද්ද ගිය අවුරුද්ද හරි සතුටුයි. මට දෙසැම්බර් මාසේ මම නත්තල් ගහක් හැදුවා. ඉතින් මං පළවෙනි වතාවට තමයි මම නත්තල් ගහක් හැදුවේ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි මට. ලබන සැරේ ඊටත් වැඩි ලස්සන නත්තල් ගහක් හදන්න ඕනේ කියලා හිතුවා. ඊට පස්සේ ගේ හදන්න පටන් ගත්තත් හරි මට shopping කරන්න බැරි වුණා. ඉතින් මම හිතේ හැටියට මේ අවුරුද්දේ 2025 අවසානයේ මම shopping කරා. ඒ ගැන හරිම සතුටුයි. ඊට පස්සේ ආයෙ මොනවද මට ඔයාලට දෙන්න තියෙන අප්ඩේට්? ඒට අමතරව මම ගිය අවුරුද්දේ අන්තිම හරිය වෙනකොට මගේ බර කිලෝ 58ක් වෙලා තිබුණා. මම දැඩිව හිතට විශ්වාසයක් ඇති කරගත්තා අනිවාර්යයෙන්ම 2026 ලබනකොට මම මගේ බර කිලෝ 55ට අඩු කරගන්නවා කියලා. මට එහෙම අර ඉක්මනින් බර වැඩි වෙන්නෙත් නැහැ. බර ඉක්මනින් මගේ අඩු කරගන්නත් බෑ. ඉතින් මම කොහොම හරි මගේ ගෝල් එකට ආවා. ඉතින් මම සාමාන්‍යයෙන් මම පවත්වාගෙන යන්න කැමති බර තමයි කිලෝ 55. ඉතින් මම දැන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ ගැන හරිම සතුටුයි. ලොකුවට මේ නොකා නොබී හෙම්බත් වෙලා මම ඩයට් කරේ නැහැ. අර ඉන්ටර්මිටල් ෆාස්ටින් එක කරා. හවස 7 වෙද්දි කෑවා. පහෝදා ඒකෙත් හැබැයි පැය 16 වෙනම මං හිටියේ නෑ වගේ මම හිතන්නේ. මං හිටියේ උපරිම පැය 15යි. හවස 7 වෙද්දි කෑවා. පහෝදා උදේ 11ට ආයි කෑවා. ඊට පස්සේ පොඩක් සීනි කන එක සම්පූර්ණයෙන්ම අඩු කරේ නෑ. සීනි කන එක ගොඩක් අඩු කරා. හැබැයි අර පොඩි ක්‍රේවින් එකක් ආවා. ඉඳලා ඉట్లా කෑවා. ඒ ක්‍රේවින් එකේනකොට ඉතින් චොක්ලට් පවා කෑවා. හැබැයි සීනි කන්ට්‍රෝල් කරා. නතර කරා නෙවෙයි කන්ට්‍රෝල් කරා. ඊට අමතරව මම කොෆි කොහොමද බොනවනේ? කෝපි බොද්දි මෙන්න මේ ගී දාලා ගී ටිකක් දාලා මෙන්න මේකෙන් හොඳට මික්ස් කරලා උදේට හරිද ඒක බුලට් කෝෆි එකක් ඒකට කියන්නේ. ඒක මම බැලුවේ සිම්පල් බුක් එකේ. සිම්පල් බුක් කියලා channel එකක් තියෙන. අන්නේ channel එකේ යනවා මේ ෆිට්නස් ගැන කියලා දෙන හොඳ වැඩසටහනක්. ඒක දැන් වීඩියෝස් 3ක් ගියා. මම පුළුවන් වුණොත් ලින්ක්ස් 3 පල්ලෙහා දාන්නම්. අනිවාර්යයෙන්ම බලන්න. ඔයගොල්ලන්ට ගන්න දේවල් තියෙනවා අනිවාර්යෙන් මේකේ. ඉතින් ඒක මට ඒ කරන කෙනාගේ නම මතක නැහැ. එයා හරිම ප්‍රසන්න ප්‍රියමනාප මිනිහෙක්. එයා තමයි කියන්නේ ඉන්ටර්මිඩල් ෆාස්ටින් එක කරන්න. එතකොට මේ උදේට එනර්ජි අපි කියන්නේ කොෆි එකක් බොනවනේ නිකන් කෝපි එකක් බොන්න නැතුව ඒකට බුලට් කෝපි එකක් හදාගෙන බොන්න කියලා එයා අයිඩියා එකක් දුන්නා. ඉතින් ඒකට මම මෙහෙම ගී මේ ටිකක් දාලා මේකෙන් හොඳට මික්ස් කරලා බොනවා. ඉතින් එහෙම තමයි බොන්නේ මේ දවස්වල. ඊට අමතරව මගේ සිම්පල් බුක් මේ channel එකේ ඒ health and fitness ගැන කියලා දෙන වැඩසටහන් ගියපු ටික සම්පූර්ණයෙන්ම බැලුවා. මම ඒකේ මට අනුගමනය කරන්න පුළුවන් ගොඩක් දේවල් මම අනුගමනය කරා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් ටික නම් බලන්න ගොඩක් වටිනවා. ඉතින් ඔයගොල්ලොන්ගේ ලයිෆ් එකටත් ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් වෙයි. හරි.
ඊට පස්සේ ආය මොනවාද ඊට පස්සේ ඉතින් මම දැන් ආයෙ හිතන් ඉන්නවා මේ අවුරුද්දේ හැම මාසෙටම එක පොතක් හරි කියවන්න ඕනේ කියලා. මොකද පහුගිය ටිකේම කියවන එක සම්පූර්ණයෙන්ම මග ඇරුණා. අසනීප වෙලා හිටපු අවස්ථා තිබුණා ගොඩක්. ඒ හිටපු දවස්වල මම පොත් කියෙව්වා. එතකොට දවස් දෙකකට තුනකට සැරයක් පොතක් කියවලා ඉවර කරගත්තා. ඒත් ඉතින් එදිනදා වැඩ කටයුතුත් එක්ක නම් පොත් කියවන එක සම්පූර්ණයෙන්ම මගේ ඇරලා තියෙන්නේ. ඒ වුණාට ඒක මං ආයෙත් මගේ ජීවිතයට ඇතුල් කරගන්න ඕන කියලා හිතුවා. ඊට පස්සේ ආය මොනවාද? තව මට ගන්න දෙයක් තියෙනවා. මෙන්න මේ ලස්සන චූටි කැලෙන්ඩරේ මගේ 2025 මගේ ටේබල් එක උඩ තිබ්බේ. මේක 2024 25 කැලෙන්ඩර් එකක්. දැන් ඉතින් 26 මේක ඉවර වෙලා. ලස්සන ටේබල් එක උඩින් තියන කැලෙන්ඩරයක් ගන්නත් තියෙනවා තව මට. එතකොට අය මොනවාද මම දැන් මගේ ලයිෆ් එකේ අප්ඩේට් නේ දෙන්නේ. මම දැන් මගේ ඔළුවට එන ඔක්කොම දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මොනවද මං ආයේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ? ඔයගොල්ලෝ මගෙන් අහලා තිබුණු ප්‍රශ්න තමයි ඉතින් ඔය ඇයි රූම් එක හරියට පෙන්වුවේ නැත්තේ කියන එක ගොඩක් අය අහලා තිබුණා. එතකොට කොන්නේ හැදුවද කියන එක අහලා තිබ්බා. එතකොට මගේ ඉතින් ඔය ලයිෆ් රීසෙට් වීඩියෝ සීරීස් එකට ඔයගොල්ලෝ දාලා තිබුණ කමෙන්ට්ස් ටික තිබුණා. ඔය ටික තමයි තිබුණේ. මොනවද මං ආයේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ? මට එහෙම විශේෂයෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න දෙයක් නැහැ. ඇත්තටම කියන්නේ මම දැන් වීඩියෝ වලින් හැමදේම ඔයගොල්ලොත් එක්ක අරන් ආවනේ. මම දැන් ඉස්සරහට මොන වගේ වීඩියෝස්ද ගේන්න ඕන? ඔයගොල්ලෝ කැමති මොන වගේ වීඩියෝස් වලටද කියලා ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ මොන වගේ වීඩියෝස්ද? ඔයාලා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝස්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම අනිවාර්යෙන්ම ඔයාලට ඒ විදිහේ වීඩියෝස් අරන් එන්නම්. මම හිතන මේක හොඳයි කියලා. මොකද දැන් අපි එක වගේ වීඩියෝස් නේ මම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මම හැමදාම ඔයගොල්ලන්ට ඩේ ව්ලොග්ස් තමයි ගේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් කියලා හිතන විදිහේ වීඩියෝස් මොනවද කියන එක ඔයගොල්ලෝ කියන්න. මම එතකොට ඔයාලට ඒ වීඩියෝ අරන් එන්නම්. එහෙම හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනේ කියන එක. ඉතින් එහෙනම් දැන් මං යන්නම්. ආවේ කමෙන්ට් වල රිප්ලයි කරන්න. කමෙන්ට්ස් ටිකේ ස්ක්‍රීන්ෂොට් ටික හරියට වැදිලා නැහැ. ඉතින් කමෙන්ට් වලට එක්ක මම රිප්ලයි කරනවා නැත්නම් මම රිප්ලයි වීඩියෝ එකක් අරන් එනවා. මේ මාසය ඇතුළත දෙකෙන් එකක් කරනවා. හරි. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe නොකරන වීඩියෝස් බලන්නේ channel එක subscribe කරන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. මම ඉස්සරහට ගේන්න ඕන මොන වගේ වීඩියෝස්ද කියලාත් කියන්න. හරි. ඉතින් අදට ගිහින් එන්නම්. ඉක්මනින්ම ඩේ ව්ලොග් එකක් අරන් එන්න. ජනවාරි 1 වෙනිදා දවසේ කොහොමද ගෙවුනේ කියලාත් තියෙනවා. ඒ වීඩියෝ එකත් අරන් එන්නම්. අදට ගිහින් එන්නම්. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.